රසම රස රුලන් අලුව හදන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම රුලන් ටික අපි අඩු ගින්දරේ බෙද ගන්න ඕනේ. කවලම් කරමින් අඩු ගින්දරේ රුලන් ටික හිමීට විනාඩි 2ක් පමණ බෙද ගන්න අවශ්‍යයි. රුලන් ටික බෙදුනට පස්සේ අපි රුලන් වලින් හැන්දක් වගේ වෙනම අරන් තියන්න අපේ ට්‍රේ එකට දාන්න. දැන් අපි මිල්ක් මේඩ් ටික එකතු කරගෙන ඒකට ටින් එකෙන්ම 4න් එකක් වතුර එකතු කරගෙන සීනි ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. අඩු ගින්දරේ නොනවත්වා මිශ්‍ර කර ගන්න. විනාඩි 5ක් විතර හැඳි ගන්නකොට මේක බුබුලු දාගෙන නටන්න ගන්නවා. ඒ වෙලාවට රටකජු ටිකක් බෙදපු රටකජු ටිකක් බ්ලෙන්ඩර් කරගෙන අපි එකතු කරගන්න අවශ්‍යයි. මේ විදියට බුබුලු දාලා නටන අවස්ථාවේ අපි රටකජු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න. මේ අවස්ථාවෙදීම අපේ බටර් ටිකත් එකතු කරගන්න. මට ඒ වෙලාවේ බටර් ටික එකතු කරගන්න අමතක වුණා. ඒක නිසා මම රුලන් ටික එකතු කරගෙන ඊට පස්සේ තමයි බටර් ටික එකතු කරගන්නේ. ඔයාලත් රුලන් ටිකත් රටකජු ටික එකතු කරාට පස්සේ රුලන් ටිකෙන් ටික මේ ආකාරයට එකතු කරගෙන හොඳින් කවලම් කරන්න. අඩුම ගින්දරේ තමයි මෙහෙම කරන්න ඕන. ගින්දර වැඩි කරගත්තොත් කර වෙන්න බලනවා. ඒක නිසා ගොඩක්ම අඩු ගින්දරේ කවලම් කරගෙන අපි රුලන් අලුව ටික හදා ගන්න ඕනේ. මේ වෙලාවේදී ටිකක් අත ඉක්මන් කරලා හැඳි ගා ගන්න අවශ්‍යයි. නැත්තම් රුලන් ටික ඉක්මනට හයි වෙලා අපේ අලුව එක මේ ගල් වෙන්න බලනවා. මට බටර් ටික මිශ්‍ර කරන්න අමතක වෙච්ච නිසා මම දැන් බටර් ටික එකතු කරගන්නවා. බටර් ටිකත් එකතු කරගෙන හොඳින් අත ඉක්මන් කරලා මේක හොඳට ගුලියක් වන පදම එනකන් කවලම් කරගන්න. මේ පදමට ආවට පස්සේ අපි කලින් රුලන් ටික යහගෙන තියාගත්තු ට්‍රේ එකට මේක අපි එකතු කරගෙන ඉක්මනින් තුනී කරගන්න අවශ්‍යයි. මේ ආකාරයට තුනී කරගන්න. මේ ආකාරයට රුලම් ටික ටික උඩින් ඉහලා තුනී කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි කපා ගන්න. මුලින්ම මේ වගේ කෑලි සයිස් එකට ඉරි ඇඳගෙන තියාගෙන ඊට පස්සේ අපි ටිකක් වෙලා ගිහලා නිවුනට පස්සේ තමයි කෑලි වෙන් කරගන්න ඕන. එකපාරම කපපු ගමන් කෑලි වෙන් කරන්න යන්න එපා. මේ තියෙන්නේ මගේ රුලන් අලුව ටික. මේ තියෙන්නේ රුලන් අලුව නිවුනට පස්සේ. ඇත්තටම හරිම රසම රස රෙසිපි එකක් මේක. ඔයාලා try කරලා බලන්න. හොඳයි නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.